සුබ දවසක් කියලා පිළිගන්නවා work and wealth යාට YouTube channel එකට. ඉතින් මාද අරගෙන ආවේ කැලණිය විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කරලා තියෙනවා බෞද්ධ මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2026 අවුරුද්දට. ඉතින් මෙහිදී අවුරුදු මාස 12ක පාඨමාලාවක් තමයි මෙහිදී සිදුවෙන්නේ. ඉතින් මේක සිංහල මාධ්‍යෙන් තමයි කරන්නේ. ඉතින් හොඳ chance එකක් වාට මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳව ඉස්සරහට යන කෙනෙක් නම් සහ ඕනෑම field එකකට මේක වැදගත් වෙන ශේෂ්ත්‍රයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේදී ඒගොල්ලන්ගේ දක්වලා තියෙනවා paper advertisement එකේ පාඨමාලා කාලය මාස 12කුත් අයදුම්පත් බාර ගන්න අවසාන දිනය වශයෙන් දෙසැම්බර් 8 වෙනිදා දක්වලා තියෙනවා. ඇතුළත් වීමේ සුදුසුකම් විදිහට දක්වලා තියෙන උසස් පෙළ ධර්මාචාර්ය විභාගය, ප්‍රාචීන විභාග, ඩිප්ලෝමා සම්මතුන් වගේ සුදුසුකම් ටිකක් දක්වලා තියෙනවා. මේදී පාඨමාලා ගාස්තු වශයෙන් රුපියල් 55000ක මුදලක් ඔයාලට වැය වෙනවා. මේදී දේශන පවත්වීමක් සිදුවෙන්නේ ඉරිදා දිනේ තමයි. සෑම ඉරිදා දිනයක තමයි සිදුවෙන්නේ උදේ 9 ඉඳන් හවස 3 වෙනකම්. මේදී මම මේකට අදාළව කතා කරන්නම් අදාළ කොහොමද අපි මේකට ඇප්ලයි කරන්නේ සහ කෝස් කන්ටෙන්ට් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් අපි යමු ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තියෙන මොනවද දාලා තියෙන විස්තර කියලා. ඉතින් මේකට ගිහිල්ලා බැලුවොත් දක්වලා තියෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් මෙහිදී දක්වලා තියෙන්නේ බෞද්ධ මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අපේක්ෂකයින් ලියාපදිංචි කිරීම පිණිස 2025 දින සිට 12/8 වන දින දක්වා අයදුම්පත් කඳවා ගැනීමක් ආරම්භ කරලා තියෙනවා. පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2025 12/14 වෙනිදා. ඒ කියන්නේ දෙසැම්බර් 14 වෙනිදා තමයි මේගොල්ලන්ගේ සම්මුඛ පරීක්ෂණය තියෙන්නේ. උදේ 9 ඉඳන් හවස 4ට කැලණිය විශ්වවිද්‍යාලයේදී. ඊළඟට මේකට දක්වලා තියෙන එදී සුසුකන් දින කට්ටිය මෙසදා එන්න කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ එදිනට රැගෙන එද්දියව අරන් ඉන්න ඕනේ ජාතික හැඳුනුම්පත් සහ අධ්‍යාපන සුසුකන් වල මුල් සහතික සහ ඡායා පිටවත් පාඨමාලාවේ පසුබිම ගැන පොඩ්ඩක් කතා කරොත් මෙම පාඨමාලාව බෞද්ධ මනෝවිද්‍යාව, බෞද්ධ මනෝපදේශනය සහ බෞද්ධ මනෝචිකිත්සාව පිළිබඳව පූර්ණ අවබෝධයක් හා පුහුණුවක් ලබා දීමේ අරමුණින් මෙරට ප්‍රමුඛ පෙළේ ජාතික විශ්වවිද්‍යාලයක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට අයත් පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් කාලීන සමාජ සත්කාරයක් ලෙස පවත්වනු ලබන සුවිශේෂී ඩිප්ලෝමා පාඨමාලාවකි. ඒ වගේම වර්තමානයේ වන විට බෞද්ධ මනෝවිද්‍යාව සහ බෞද්ධ මනෝ උපදේශන පිළිබඳව අධ්‍යයනය සඳහා පෙර අපර දෙදිගම විද්වතුන් තුළ දැඩි උද්‍යෝගයක් දැකගත හැකිය. එසේම ඒ පිළිබඳව විශේෂ මට්ටමේ පර්යේෂණයන්ද සිදු කරන අයුරු දැකිය හැකිය. ඒ වගේම දක්වලා තියෙනවා මේ පාඨමාලාව කවුරුන් සඳහාද කියලා දක්වලා තියෙනවා. මේදී දක්වලා තියෙන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල සේවයේ නියුතු උපදේශකවරුන්, භික්ෂුන් වහන්සේලා හෝ ඇතුළත් කිසියම් ආගමකට අයත් පූජ්‍යපක්ෂ සහ අනෙකුත් ආගමික බැතිමතුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය දේදියන්, ඉංජිනේරුවරුන්, විදුහල්පතිවරුන්, දේශපාලකයින් ඉතින් මේ වගේ පිරිසක් දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේදී මේගොල්ලන්ගේ පාඨමාලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන 26 ජනවාරි මාසයේ සිට මේදී පාඨමාලා ගාස්තු රුපියල් 55000ක් මේදී වල වාරික 3කින් ගෙවන්න පුළුවන්. පළවෙනි වාරිකයේ රුපියල් 20000කුත්, දෙවෙනි වාරිකයේ 20000කුත් සහ තුන්වෙනි වාරිකයේ 15000කුත් ලෙස මාස 12ක පාඨමාලාව. ඉතින් ඔයාලට මේදී තියෙන්න ඕන සුසුකම් විදිහට තියෙන මේ එකකින් එකක් හෝ තිබ්බොත් ඔයාලට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. අපොස උසස් පෙළ විභාගයේ විෂයන් 3ක් සමත් වෙන්න ඕන. ප්‍රාචීන පාරම්භ මධ්‍යම සහ අවසාන විභාගවල එකක් හෝ සමත් වෙලා තියෙන්න ඕන. ඩිප්ලෝමා සමතුන් රජීලිය පංචායතනිකව මොන හරි ඩිප්ලෝමාවක් කරලා තියෙන එක සමත් වෙන්න ඕන. ධර්මාචාර්ය විභාගයේ පරීක්ෂණ සමත් වෙන්න ඕන. අපොස සාමාන්‍ය පෙළ සමග දහම් පාසල් අවසානයේ සමත් වෙලා තියෙන්න ඕන. හෝ අපොස සාමාන්‍ය පෙළ සමග වසර 5ක රාජ්‍ය සේවයේ කටයුතු කළ බවට තහවුරු කිරීමේ සේවා සහතිකයක් තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ ටික තියෙනවා නම් ඔයාලට විසදා අයදුම් කරන්න පුළුවන්. අයදුම් පත්‍රය ඔයාලට අදාළ වෙබ්සයිට් එකකින් ලබා ගන්න පුළුවන් සහ මේගොල්ලන්ගේ WhatsApp අංකයක් දාලා තියෙනවා. ඒක තුරුත් ඔයාලට ගන්න පුළුවන්. අයදුම් කරන්න ඕන විදිහ දක්වලා තියෙන්නේ. සම්පූර්ණ කළාද අයදුම් පත ස්කෑන් කර PDF වශයෙන් ඒගොල්ලන්ගේ WhatsApp අංකයක් තියෙනවා. ඒකට ඔයා අයවීමක් සිදු කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මෙහිදී ඔයාලට විමසීම් සඳහා විස්තර කරන්න කියන්නේ contact කරගන්න ඔයාලට numbers කීපයක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ සඳහා කතා කරලා මේ පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මමද අරගෙන ආවේ කැලණිය විශ්වවිද්‍යාලයට අදාළව දාලා තිබ්බ බෞද්ධ මනෝවිද්‍යාව සහ උපදේශන පිළිබඳ ඩිප්ලෝමා එකක් 2026 අවුරුද්දට තමයි ඒගොල්ලන්ගේ අයදුම්පත් මදවා ගැනීම සිදුවන්නේ. ඉතින් ඔයාලට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඔයා ඕනම ශාස්ත්‍රයක ඉන්න කෙනෙක් නම් ඔයාලට මනෝවිද්‍යාව සහ උපදේශන පැත්තෙන් ඔයාට යන්න කැමති නම් විශේෂයෙන් HR පැත්ත සහ ඔයාට ගුරුවරයෙක් නම් වෛද්‍යවරයෙක් නම් ඉතින් ඔයාට හොඳ chance එකක් මේ සුසුකම ඔයාට ලබා ගන්න. ඉතින් ඇත්තටම මේදී සුසුකම් ඉල්ලන්නේ නැති තරම් ඒ තරම් ඉතාමත් සුළු සුසුකම් පිළිවෙත් තමයි ඉල්ලන්නේ.
ඉතින් මං හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ආදරේ මතක් කරනවා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.